ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අදත් සිලෝන් K9 ඇකඩමි අපි ආවා තවත් තේජවන්ත ඒ වගේම හරිම ආකර්ශනීය බව් බබෙක්ව මුණ ගැහෙන්න. මෙයාගේ නම තමයි සියුස්. ඔව් ලීෂ් එක ඇදගෙන යන එක. වෝක් කරන්න බෑ ඇදගෙන යනවා. හරි. ඒ වෝක් එකට අනිවාර්යෙන් යාව ගෙනියන්න ඕනේ. අනිවාර්යෙන් ගෙනියන්න ඕනේ මඩම්. නැත්තම් බෑ ඇදගෙන තමයි යන්නේ. හරි අමාරු. හරි වාදන. මේ ඒකයි ඔය මේ අර බයිටිං එක බයිටිං තාමත් තියෙනවද? දැන් වයස කීයද මන්නේ? 8 months. 8 months. ඒ කියන්නේ හැමතිස්සෙම මේ ඇවිල්ලා බයිට් කරනවද නැත්තම්? එයාට හිතුනහම හිටි ගමන් ඔය දැන් හොඳට ඉන්නවා. ඔය එකපාරම ඉන්නවා. ඊට පස්සේ දැන් ටිකක් සෙල්ලම් කරනවා. ඊට පස්සේ ඇවිල්ලා මට වාඩි වෙලා හිටියොත් ඇවිල්ලා බයිට් කර කර. ඔව්. ඇවිදගෙන යනකොට පිටිපස්සේ ඇවිල්ලා අල්ලනවා. හරි. නෝ ජම්ප් කරනවද මඩම්? ඒක නෝලින් එකට පයින්නවනේ. ඔව් චුට්ටක් පයින්නවා නේ. සියුස්. ඔයාලා දැන් දැක්කේ සියුස් බබාගේ අම්මි අපිත් එක්ක කිව්ව මේ ළමයාගේ දඟ වැඩ ටික. මේ ඉන්නේ මාස 8ක් වයස හරිම ලස්සන සර්බියන් හස්කි කොල්ලෙක්. මේ ළමයා ඉන්නේ නුගේගොඩ. ඉතින් මෙයාගේ මේ දඟ වැඩ ටික පාලනය කරලා යාව නියම විදියට පුහුණු කරන්න තමයි අපි අද නුගේගොඩට ආවේ. ඇත්තම කිව්වොත් සියුස් කියන්නේ හරිම දක්ෂ බව බබෙක්. හස්කි වර්ගයේ බබාලා හරිම බුද්ධිමත් වගේම ක්‍රියාශීලී. ඉතින් සියුස්ගේ ඒ දක්ෂතාවයත් එක්කම යාව හරිම විනයගරුක හොඳ ළමයෙක් කරන දින 10ක ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක අපි අද මෙන්න මෙහෙම තමයි පටන් ගත්තේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් සියුස්ගේ ට්‍රේනින් එකේදී කොහොමද එයාගේ දක්ෂකම් පෙන්වන්නේ කියලා බලන්න ඔයාලත් කැමති නම් අපේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපි සියුස් බබාගේ අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් ගිහින් එන්නම්. බයි. Stay, no, stay.